සුබ දැසනක් වේවා. කලින් සුබ දවසක් වේවා සියලු දෙනාට. මම අපි වෘත්තියෙන් දෙන්නම ගුරු රජයේ පාසල් වල ගන්නන අද දවසේ කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටත් යන මනුෂ්‍යත්වල අපේ පුතා ඒ වගේම අද කොරියාවට අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වෙන සිසුන් සියලු දෙනාගෙන් මම හිතන්නේ ලොකුම අවධානමක් හිටියේ අපේ පුතා. ඒකට හේතුව පුතා උසස් පෙළ ලියන දවස්වල රෝගාතුර වුණා. එයා උසස් පෙළ ගණිතාංශයෙන් සම්බන්ධ වුණේ. ඉතින් එක විෂයක් අසමත් වුණා පුතා. ඉතින් එයාට ලොකු ආසාවක් ඇතිලා දුන්නා විදේශී රටක ඉගෙන ගන්න යන්න කියලා. ඉතින් අපි මුලින් වෙනත් රටක තමයි උගන්වන්න යවන්න හිතන් හිටියේ. නමුත් එයාට ලොකු ආසාවක් ඇති වුණා. එයාගේ සහෝදරයෝ කීප දෙනෙක් කොරියාවේ ඉන්න නිසා කොරියාවටම යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා අපි ආයතන කීපයකට සම්බන්ධ වෙලා කතා කරා මේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ආයතන මට හිතෙන්නේ 10කට විතර අපි කතා කරා. ඒ වගේම ඉහිල්ලා අපි ඒ තොරතුරු අරගත්තා. ඒ ආයතන මේකින්ම හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ. ඊට පස්සේ අපි ඒ සිහිනය අමතක කරලා අපි ඉන්න වෙලාවේ තමයි අහම්බෙන් මේ ආයතනයේ ගැන අපි දැනගන්න ලැබුණේ. ඊට පස්සේ මම පුතාත් මේ ස්ථානෙට ඇවිල්ලා කතා කරා. මුලින්ම අපි පිළිගත්ත සාදරයෙන් චත්මිමිස්. ඊට පස්සේ බුද්ධික සර් හිටියා. බුද්ධික සර් මම පුතා එක්ක මට දෙන්නේ පැය දෙකක් විතර කතා කරා. අපිට ගොඩාක් ලොකු විස්තරයක් කියලා දුන්නා. ඉතින් මම කතා බහ කරනකොට මට තේරුම් ගියා මේ අපි ඉතින් ඕනෑම ඒජන්සි එකට යනකොට හැමෝම යම්කිසි චිත්‍රයක් මවාගෙන යන්නේ. මමත් මේ ආයතනයට එනකොට එහෙම චිත්‍රයක් මවාගෙන ආවේ. නමුත් මම එතුමා සමග කතා කරාට පස්සේ මට තේරුම් ගියා මේ අපි ඇවිල්ලා තියෙන හොඳ තැනකට, නියම තැනකට. මොකද අපේ නිවෙස් මේ කිට්ටුව තියෙන්නේ. ඒ නිසා එතුමා කියපු විදිහටම එතුමා හැබැයි හරියටම මේ කරන්න ඕන දේ හරියටම කියනවා. ඒ වගේම අපි දැනගන්න ඕනේ ඉල්ලන ලිපි ලේඛන නියමිත වේලාවට ගෙනත් දීලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න මම හිතන්නේ අපේ පුතා ඒ සියලුම කටයුතු නිසියාකාරයෙන්ම කරා. ඒ නිසා තමයි අද දවසේ මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වුනේ. ඉතින් ඒ වගේම මෙම ආයතනය ගැන යමක් කියන්න ඕන. මෙම ආයතනය ඉතාම වගකීමෙන් කටයුතු කරන ආයතනයක්. දැන් අපේ පුතා සමග සමකාලීනව එයාගේ යාළුවෙක් විදේශගත වෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් එයාගේ ඒජන්සියේ ලිපි ලේඛන හදන ආකාරය, එයාට උපදෙස් දෙන ආකාරය දිහා අපි සංසන්දනය කරලා බැලුවම මේ ආයතනය මේ අහසයි පොළොවේ වගේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ තානාපති කාර්යාලයට යනකොට පුතා කිසි දෙයක් අරගෙන නෙවෙයි යන්නේ. එයා යන්නේ තනියම කාර්යාලයට යන්නේ. ඉතින් මේ ආයතනයේ බුද්ධික සර් තමයි ලිපි ලේඛන ටික අතේ අරගෙන යන්නේ. මොකද අතරමඟදී නැති වෙයි කියලා අවධානමක් තියාගෙන වෙන්නේ නැති. එතුමාගේ අතින්ම තමයි ගෙනිහිල්ලා මේ පුතාට දෙන්නේ. ඉතින් අන්නේ වගේ තාම වගකීමෙන් මේ කටයුත්තට අපිට සම්බන්ධ වුණා. ඒ නිසාම තමයි මේ අද දිනේ අපේ පුතාගේ වගේම අපේ පවුලේ හැමෝම සිහිනේ සැබෑ කරගන්න හැකියාව ලැබුණේ. ඉතින් මම කියන්නේ මේ බලාගෙන ඉන්න ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට ඔබගේ දරුවා මේ කොරියාවේ සසත්‍යයන්ට යවන්න යම් කිසි අදහසක් තියෙනවා නම් මෙම ආයතනයට ඇවිල්ලා මේ කාර්ය මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා ඒ කියන ආකාරයට ඇත්තම අධ්‍යාපන සුසුකම් වලට වඩා වැදගත් යන්නේ ලිපි ලේඛන කියන එක අපි හොඳටම තේරුම් ගත්තා. අපේ පුතාට වීසා ගාවට පස්සේ ඒ නිසා ඒ එතුමන්ලා කියන විදියට ලිපි ලේඛන ටික හරියට ගෙනල්ලා දුන්නොත් ඔබගේ සිහිනේ සැබෑ කරගන්න එක තරම්
ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා.